දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන්. අද මම අරගෙන ආවේ දැන් දවස් 2-3කට විතර කලින් මම රෑට හැදුවා බිත්තර පොල් රොටි එක්ක කොස් මාළුව. ඉතින් මේ බිත්තර පොල් රොටි ඔයාලා කලින් හදලා නැත්නම් හදලා බලන්න මේක හරිම රසයි. මම කලිනුත් මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මම මේ රොටි එකයි කොස් එකයි කොහොමද හදාගත්තේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා පොල් බෑයක විතර පොල්. ඉතින් ලපටි පොල් ගන්න පුළුවන් නම් ගොඩාක් රසයි රොටි එක. ඉතින් මම මේකට දැන් එකතු කරගන්න යන්නේ පොඩියට කපාගත්තු ලුණු සහ මිරිස් ටිකක්. රතු ලුණුයි අමු මිරිස් ටිකකුයි තමයි මම මේකට එකතු කරන්න යන්නේ. ඉතින් මේ ටික එකතු කරලා හොඳට අපි පොල් එක්ක කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම එකතු කරගන්න යන්නේ ලුණු එකතු කරලා මම පොල් එක හොඳට කලවම් කරගන්නවා. ලුණු පොල් එකට එකතු කරාම තමයි රොටි එක ගොඩාක් රසට එන්නේ. පොල් ටික ලුණුයි ලුණු මිරිසුයි එක්ක කලවම් කරගත්තට පස්සේ ඊළඟට මම එකතු කරගන්නේ පිටි. පාන් පිටි ඉතින් මේ විදිහට ටික ටික එකතු කරලා කලවම් කරගන්නවා. ඉතින් පාන් පිටි ඔයාලා ඒක මම හිතෙමින්මට ගත්තේ ඔයාලා කැමති ප්‍රමාණයට පාන් පිටි එකතු කරගන්න. පාන් පිටි එකතු කරද්දී පොල් ටිකක් වැඩිපුර තියෙනවා නම් තමයි ගොඩාක් රස. මොකද පොල් වැඩි වුණාම රොටිය ගොඩක් රසයි. ඊළඟට මම එකතු කරගන්නවා ගසාගත් බිත්තරයක්. ඔයාලට කැමති නම් බිත්තර දෙකක් වුණත් එකතු කරගන්න පුළුවන්. මම එකතු කරගත්තේ එක බිත්තරයයි. ඊළඟට මම එකතු කරගන්න යන්නේ ඔලිව් තෙල්. ඔලිව් තෙල් වලින් මේස හැඳි දෙකක් විතර වගේ මම එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඔලිව් තෙල්ම එකතු කරගන්න ඕනේ නැහැ. මේකට පොල් තෙල්, මාගරින්, බටර් වගේ දේවල් වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම දාලා හොඳට මේ ටික අතින් කලවම් කරගන්නවා. දැන් මද රස්නේ වතුර ටික ටික දාලා අපි රොටි මොළිය අනා ගන්න ඕනේ. මේකට ගොඩාක් රස්නේ වතුර ගන්න එපා. මද රස්නේ වතුර ගන්න. ඇල් වතුරෙන් අනනවට වඩා මද රස්නෙන් ඇනුවාම රොටි එක හොඳට සොෆ්ට් වෙනවා. ඊළඟට මම මේ විදිහට රොටි මෝලි හදාගෙන ගුඩි වලට වෙන් කරගත්තා. ඉතින් මේ විදිහට පැය 2-3ක් විතර මම මේ බෝල ටික වහලා තියාගන්නවා. ඊළඟට මම හදාගන්න යන්නේ කොස් මාළුව. ඉතින් මම කොස් ටික මේ විදිහට කපලා ඇටත් තලලා එකතු කරලා තියෙනවා. ඉතින් මම මේකට රම්පේ කරපිංචා අම්මු මිරිස් රතු ලුණු වගේ දේවල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේකට තුන පහ වර්ග ටික එකතු කර ගන්නවා. තුන පහ චුට්ටක් කහ කුඩු මිරිස් කුඩු එකතු කර ගන්නවා. තව මම මේකට කුරුඳු පොත්තුකුයි උළුහල් චුට්ටකුයි එකතු කර ගත්තා. ඊළඟට ලුණුත් එකතු කරලා කොස් එක උයා ගන්න තමයි තියෙන්නේ. මම අද කොස් එක උයා ගන්න තනිකරම පොල් කිරින් මිටි කිරි දිය කිරි එකට දාලා වෙනද මම වතුර දාලා තැම්බෙනකොට ඒකට මිටි කිරි දාන්නේ. අද මට හිතුණා මිටි කිරි දිය කිරි දෙකම එකට දාලා උයන්න ඕනේ කියලා. කොස් එකට මම ටෙම්පරාදුවකුත් දාගත්තා. මොකද එතකොට කොස් මාළුව ගොඩාක් රස වෙන නිසා. ඉතින් ඔන්න දැන් මගේ කොස් මාළුව උයලා ඉවරයි. මං හොදි ටිකක් තියෙන්න හදාගත්තා. මොකද රොටි කන්න හදපු නිසා. ඉතින් බත් කන්න නම් හොදි හින්දලා හැදුවාම හොඳයි. ඉතින් රොටි කන්න ඕන නිසා තමයි මං හොදි ටිකක් ඉතුරු වෙන්න හදාගත්තේ. ඔන්න කොස් මාළුවත් හදාගත්තට පස්සේ මම ඊළඟට යන්නේ රොටි ටික පුච්ච ගන්න. මේ විදිහට රොටි ටික පැතිලි කරලා ඊළඟට මම රොටි ටික පුච්ච ගන්නවා. ඉතින් මේ රොටි එක පිච්චෙද්දි මාරම සුවඳයි. මොකද මේකට ලුණු මිරිසුත් එකතු කරලා තියෙන නිසා ගොඩාක් හොඳ සුවඳක් එනවා මේ රොටිය පිච්චෙද්දි.
ඔන්න ඉතින් රොටි ටික නම් පුච්චලා ඉවරයි. ඉතින් මේ රොටි එක ගොඩාක් රසයි. මොකද මේකට ලුණු මිරිස් වගේම බිත්තරත් එකතු කරලා තියෙනවා. තව ඔලිව් තෙලුත් එකතු කරපු නිසා ගොඩාක් මේ රොටි එක රසයි. ඉතින් දැන් තියෙන්නේ මේකේ රස බලන්න. ඉතින් කොස් මාළුවත් එක්ක මේ රොටි එක කනකොට තමයි ගොඩාක්ම රස. ඉතින් ඔයාලත් මේ විදිහේ රොටි හදලා නැත්නම් හදලා බලන්න. ආයෙමත් මේ වගේ රස ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.